බලන්නකෝ අනේ මට දොයිය ගන්නත් නෑ. අපේ පුංචි හැම වෙලේම ෆෝන් එකෙන් TikTok බල බල hina වෙනවා. මේ අද මම තාත්තිගේ කාල්ලක හොඩලා මේ පෙට්‍රෝලුත් ගාලා තියන්නේ. අලියට වැඩ අනේ මට. සුදු පුතා දොයිද මැනික? මං ඔයාලා දොයින්නකන් ඉන්නේ ඇහැලිලා කැක් ගන්න. මට තමයි දැන් ගෙදර වැඩ කරන්න වෙලා තියෙන්නේ. අම්මයි තාත්තයි ට්‍රැවල් පිස්සුව කියා කඳු නගින්න යනවනේ. අව වැරදි බණ්ඩියකට දාලා තියෙන්නේ. මේක එංගලන්ත නෙමෙයිනේ අයියෝ. මම ඩොස්තරල මාමිව හොයාගෙන යනවා. ඇයි පුතා මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ? ගොඩක් සල්ලි හොයන්න ඕන. මම බදින්න ඉන්න නෝනට හැමදාම කොත්තු කන්න ඕනලු. ඇයි පුතේ ඔයා බඩු ගන්න ආවේ? ඔයා තාම පොඩි බබෙක්නේ. අම්මි ගේන්නේ කඩචෝරු විතරයිනේ. කවුරු හරි ගෙදරට හරියන කෑමක් ගේන්න එපයි. කොහොමද බබා? බබෙක් වෙලා ඉන්න එක හරි අමාරුයි. හිතන්නකෝ පිට කසනකොට යාලා දෙන්නේ කිරි. පුංචි බබෙක් වෙලත්. ඇයි පුතා ඔයා මෙහෙම වැඩ කරන්නේ? මොකද මම කැම්පස් අවුට් වෙනකොට ජොබ් එකට යන්න අවුරුදු 20ක එක්ස්පීරියන්ස් එකක් ඕනනේ. මොකද පුතේ ඔය කල්පනා කරන්නේ? මූණත් එල්ලගෙන. තාත්තා ගෙනාපු ටිපි ටිප් ටික අම්මා කාලා සීයේ. ඇයි පැටියෝ තාම නිදි නැත්තේ? මට නිදා ගන්නම් බෑ අම්මි. තාත්ති දිගටම වාතය යවනවා ඒ ගඳ නම් ඉවසන්න බෑ. මොනව කාලද මන්දා? අපේ අප්පොච්ච දොලේ මාළු ගහන මදී කියලා මාව මේක බස්සලා තිබ්බ බං. මාළු සරමාසේ ජෝගි නටනෝ. යකෝ ඉන්න බෑ මේකෙන් රෙවෙයිද මන්දා. පුතේ ඔයා අද රැට මොකද කරන්න ඉන්නේ? මම පාන්දර දෙකට කෑ ගහලා අනලා ගෙදර ඔක්කොමලව නැගිටවනවා. පුතා මොකද ගෙදර අයත් එක්ක තරහා? සරින් සරියට අවිත් හැමෝම මාව ඉගෙනව නැන්දේ. මට දැන් එපා වෙලා තියෙන්නේ. චූටි බබෝ ඔයා මේ කොහෙද යන්නේ? මං අපේ මාමට මොලයක් ගේන්න යනවා. බලන්නකෝ නිකන් කකා බිබී ගේම් ගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නැහැ අප්පා. පැටියෝ ශ්‍රී ලංකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අපොයි ආපු දිහාවකටම ආපහු ගියා නම් නේද හොඳ? පුතේ අපි පරක්කුයි. ඉක්මනට යන්න. ඔය හදිස්සිය මාව ඉක්කොල දාන්න නෙවෙයි. අපේ ටීචර් බලන්න යන්න. අද නම් අම්මට අල්ලලා දෙන්න ඕනි.